කතා කරන්න කියන්නේ. මට එළියට යන්න කියන්නේ. පොලිසිය කට්ටිය ආවා. ඔව්. පොලිසිය කට්ටිය කීයක් දීලා බේරු සුබම සුබ උදෑසනක් වෙන්න එක ප්‍රාර්ථනා කරනවා මගේ ආදරණීය යාළුවනේ ඔයාලා හැමෝටම. රත්තරන් බඩු ගන්නවද? රත්තරන් බඩු උකස් කරනවද? අන්න එහෙමනම් ඒ අය දෙගොල්ලටම මේ කතාව. මුලින්ම රත්තරන් බඩු උකස් කරන අයට පොඩි වීඩියෝ එකක් තියෙනවා පෙන්ලා ඉන්න. බලන්නකෝ. කතා කරන්න කියන්නේ. මට එළියට යන්න කියන්නේ. පොලිසිය කට්ටිය ආවා. ඔව්. පොලිසිය කට්ටිය කියන්නේ. කීයක් දීලා බේරුවද? කියන්නේ මේ දවස්වල බැංකුවල සමහර බැංකුවල හැම බැංකුවකම නෙවෙයි සමහර බැංකුවල වැඩ කරන අය මේ හොර වැඩේ කරනවා. ඒ කියන්නේ මිනිසුන්ගේ තියෙන රත්තරන් බඩුව එකට සමාන බඩුවක් තියලා මාරු කරනවා. එතකොට එම සිද්ධියක් අපිට වුණා. බඩුවක් අපි බේරන්න ගිහිල්ලා බැංකුව ඇතුලේ සල්ලි දුන්න බේරන්න. බේරලා බඩුව එළියට ගත්තට පස්සේ ඉමිටේෂන් වලල්ලා. ඊට පස්සේ කස්ටමර් ටික අපිට මේක අපිට සල්ලි දෙන්න බෑ මේකට. ඔය ආපෝ නැවත උගස් තියලා අපේ දීප සල්ලි ටික දෙන්න. ඊට පස්සේ නැවත උගස් තියම බැංකුවෙන් ගන්න නැහැ ඔක. ඊට පස්සේ කොහොම හරි අපි දෙන්න බෑ වීඩියෝ කරන්න දෙන්න අපිට ඇතුලේ කොහොම හරි බොහොම අමාරුවෙන් ඇතුලේ වීඩියෝ එකක් දාගත්තා. නැත්නම් ප්‍රූෆ් එකක් නැහැ නේ. ඊට පස්සේ 119 කෝල් කරලා පොලිසියට කතා කරලා පොලිසියෙන් ආව පොලිසිය කට්ටිය ඇතුලට ගත්තේ නැහැ. ඊට පස්සේ අපිට දීපු සල්ලි ටික නැහැ. ඊට පස්සේ කස්ටමර් කිව්වා එයාගේ තව බඩුවක් උගස් තියලා තියෙනවා. ඒ බැංකුවම අනිත් දවසේ ඕක බේරලා අපේ ගාන ඉවර කරන්න කියලා. ඊට පස්සේ කස්ටමර් ගිහිල්ලා පැමිණිල්ලක් දැම්මා පොලිසියට. ඊට පස්සේ දෙවෙනි දවසේ පොලිසිය අපිත් එක්ක ඇවිල්ලා ඒකෙත් බලලා තමයි අපෝ උගස් තියලා තිබ්බේ. එතකොට ඒ උගස් කොලේ මුද්දක් කියලා තමයි ඒගොල්ලෝ සටහන් කරලා තිබ්බේ රින් එකක් කියලා පවුක. එතකොට බඩු බේරන්න ගියාම බලලා දුන්නා හරියටම. එතකොට කස්ටමර් කිව්වා මේ රින් එකක් නෙමෙයි බලලා කියලා. එතකොට ඒකත් මාරු කරලා දාලා. රින් එකක් දෙන්නද මොනවද දන්නේ මොකද දන්නේ. ඊට පස්සේ කොහොම හරි මේ බඩුව බේරලා එතන රත්තරන් වලක් හම්බුණා පොලිසියත් එක්ක ගිය නිසා. බඩුව ඉතින් අපි අරගෙන කස්ටමර්ත් එක්ක අපේ ගාන අපි මම කතා කරලා ඒක ඉවර කරගත්තා. ඊට පස්සේ වීඩියෝ එකක් දාලා තියෙනවා. ෆොටෝ එකක් ගාගන්න, බල කියලා ෆොටෝ එකක් ගාගන්න. ඔක්කොම ලෙන්ත් එක බලා ගන්න, චේන් එකේ බලලා නම් ඔක පළල බලා ගන්න, සයිස් එක බලා ගන්න, ඔක්කොම ප්‍රූෆ් එකක් තියාගන්න. බැංකුවෙන් බඩුව බේරුවට පස්සේ එළියට එන්න කලින් ඔක්කොම චෙක් කරගෙන එන්න. එළියට ආවට පස්සේ මුකුත් කරන්න බෑ. ඒ නිසා පරිස්සමෙන් බඩු බේරන්න කට්ටියටත් මම මේ කියන්නේ ඔයාලත් බඩු බේරන්න කලින්ම බඩුව බලන්න. බේරන්න කලින් බලලා බඩුව බේරන්න. නැත්නම් සල්ලි දීලා බඩුව බේරුවට පස්සේ ඕගොල්ලන්ට එතන අමාරු වෙනවා. ඉතින් බැංකුව වල බඩු බේරන්න කලින් බඩුව පින්නන්නේ නැහැ. මේක බැංකුව ඇතුලේ ගහගත් වීඩියෝ එක. මේ වීඩියෝ එක නිසා තමයි අපිට සල්ලි හම්බුනේ. නැත්නම් කිසිම ප්‍රූෆ් එකක් නැහැ. ප්‍රූෆ් එක නැත්නම් අපිට සල්ලි ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් අපිට පොලිසිය ලොකු උදව්වක් දුන්නා, සහයෝගයක් දුන්නා. ඒ සහයෝගය නිසා තමයි අපිට සල්ලි නැවත බැංකුවෙන් මේ බඩුව බේරලා අපිට ගන්න පුළුවන් වුණේ. සිද්ධිය පැහැදිලිද? අපැහැදිලි නම් තවත් ඒ පිළිබඳව පොඩි කතා බහක් වත් එක කරන්න ඕනේ. ඔයගොල්ලෝ රත්තරන් බඩුව අරන් ගිහිල්ලා බැංකුවක වේවා නැත්නම් උකස් කඩේක වේවා ඔයගොල්ලෝ තියලා එනවා. අවශ්‍යතාවය ඒ වෙලාවේ මුදල්. ඊට පස්සේ ඔයගොල්ලෝ බේරන්න ගියාට පස්සේ සමහර විට ඔයගොල්ලෝ ලැබෙන්නේ ඔබ තියපු භාණ්ඩය නෙමෙයි. ඔබ තියපු භාණ්ඩයට සමාන කොපියක් ඔබට ලැබෙනවා. ඔබ දන්නේ නැහැ ඔබ කරේනවා. ඔබ සල්ලි ටික දීලා, ඒ කියන්නේ ඔබ ගත්ත මුදල දීලා ඔබ බේරගෙන එනවා. සමහර විට ඔබේ බඩු භාණ්ඩ වලින් ඔබ දුන්නේ කැරට් 21 නම් සමහරට ඒ හා සමාන කැරට් 18 හම්බෙන්නත් පුළුවන්. සමහරට කැරට් රෝල් ගෝඩ්ඩක් හම්බෙන්නත් පුළුවන්. සමහර විට ඔබේ චේන් එකේ වේවා යම් ඔබගේ බේස්ලට් එකේ වේවා සමහරලාවට ඔබ දුන්න බරට අපි කියමුකෝ පවුමක් දුන්නා නම් සමහරලාවට ඔබගේ ඒ දුන්න භාණ්ඩේ වටිනා මේ බර ඊළඟට සමහරලාවට ඊට වැඩිය අඩු වෙන්න පුළුවන්. ඒ කොහොමද? ඒගොල්ලන්ට පුළුවන් ඒවා ලස්සනට හදලා කරලා කෑලි මොකද ග්‍රෑම් එක ගාන අඩු කරන් ගියත් හිතලා බලන්නකො කොච්චරක්ද කියලා. පොයින්ට් 8ක් නේ පවුමක්. ඒතකොට එකක් අඩු කරා නම් කීයක්ද? නේද? ඒ වගේ වංචාවන් සිද්ධ වෙනවා. ඔය සිද්ධ වෙච්ච එක. හරි? ඒගොල්ලෝ වෙලාවට ඒගොල්ලෝ කලින් ඒවා රූපරාමු තිබුණු නිසා වීඩියෝ ගත කිරීමක් කරපු නිසා වැඩේ බේරලා තියෙනවා. ඒ හින්දා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම රත්තරන් බඩු තියනවා නම් කොච්චර බර ප්‍රමාණයක්ද? ඒකේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝගේ ඩිසයින් එකේ රූපරාමුවක් හරිද? එතකොට නැවත ගන්නකොට බර සමානද? ඒකට ඒ රූපරාමුවට සමානද? දිග ඒ දේවල් අනිවාර්යයෙන්ම දැන් චේන් එක නම් දිග බලන්න පුළුවන් ඕගොල්ලන්ට. නැත්තම් කොට වෙලා නම් හිතා ගන්න පුළුවන් නේ. සමහරවිට ඉතින් අර දිගත් සමාන වෙයි. මොකද මැදින් පුරුකක් දෙයක් අඩු කළා තා පුරුක් එහෙම ලෝකයක් හොඳ විශ්වාස කරන්න බෑ. දැන් ඔය කියන්නේ බැංකුවක්නේ. ඉතින් බැංකුවකත් එහෙම නම් ඉතින් දෙයියෝ සාක්කි නේද? අනිත්ව ගැන කවර කතාවද? ඔන්න ඒ රත්තරන් බඩු උකස් කරන කට්ටියට ඔය පරිවිඩේ. මේක තමයි රත්තරන් බඩු ගන්න අයට. රත්තරන් බඩු ගන්න මේ විශේෂයෙන් ලංකාවේ එහෙම නෙමෙයි. ඒගොල්ලෝ ගිහිල්ලා කඩේකට ගිහිල්ලා බල්ලා කරලානේ ගන්නෙ. හැබැයි එහෙම නෙමෙයි. මේ රට ඉන්න උදවිය විශේෂයෙන් මේ කුවේට් එකේ ඉන්නවා
මේ ඔන්ලයින් හරහා රත්තරන් බඩු ගෙදරට ගෙන්න ගන්න උනත් තියෙන මේනියාවක් තියෙන මීහරක් ටික. කොච්චරකොත් අහන්නේ. කොච්චරකොත් අහන්නේ. එළියේ ඉන්න අයියලයි බයියලයි ඔක්කොම ටික විශ්වාසයි උන්ට. ඔක්කොම විශ්වාසයි. ටික්ටොක් එකක් ඇඩ් එකක් දාලා අරක තියනවා මේන් කිව්වනම් අම්මා අරන් එන්නකො මල්ලි මේන් සල්ලි. දැන් ඔතන දැන් එක දවස් මේ එක සහෝදරයෙක් වීඩියෝ එකක් දාලා තියෙනවා මේ ඔය මාධ්‍යකරණ කෙනෙක් ග්‍රෑම් එකක කියන්නේ මොකක් හරි භාණ්ඩයක් අරගත් එකක් ඒක 22 කියලා ගෙනල් දාලා තියෙන 21 ඒ වගේම ඒකට ඩිනාර් 45ට 145ක් අරගෙන එහෙමත් දෙන්න හරක් ඉන්නවනේ බං ඇත්තට. නේද? ග්‍රෑම් එකක් කියලා පොඩි මොනවද දෙකට රටේ ලෝකේ පවතින මිලවත් තේරෙන්නේ නැති හරප්පටව ඉන්නවනේ. ඉතින් එහෙම මිනිසුන්ට වංචා කරනවා කියන එක අහන්න දෙයක් නැහැ. හරිද? අහන්න දෙයක් නැහැ. මම ඒ බිල් අරන් මම ඉදිරිපත් කරන්න යන්නේ නැහැ. මම දැක්ක සහෝදරයෙක් දාලා තියෙනවා මේ වගේ වංචාවක් කළා. මම ඊට කලින් ඔය සෝෂල් මීඩියා එකේ රඟපු එකෙක් හිටියා. හරිද? කම්බෝරේ කේත්තෝ වගේ බඩු ගෙදරටම ගාල් දෙනවයි කියලා රත්තරන් බඩු ගාල් දෙනවයි කියලා. හරි? වංචා කරපුවා බිල්පත් එක්කම මම පැහැදිලිව මම නංගන් සහිතව පෙන්නුවා. හරිද? දැන් මේකේ ඔයාලට කියන්නේ ඔයගොල්ලන්ට බඩුවක් මිලදී ගැනීමට ඕන නම් ඔයගොල්ලෝගේ හාම්පුතාලත් එක්ක ගිහිල්ලා අදාළ කඩේ ඒකේ බර කිරලා ඒ මුදල බලලා කීයද කියලා ඔබ මිලදී ගැනීම කරන්න හරි විදිහට. මේකේ ඉන්න අයියලයි බයියලයි හොයාගෙන හරිද? ඒගොල්ලන්ට පෙන්වන්න පුළුවන් කැරට් 22. හැබැයි ඔයගොල්ලෝ දාන්නේ නැහැ. ඔයගොල්ලෝ එළියට යන්න බෑ. ඔයගොල්ලෝ මොකද කරන්නේ? ඔයගොල්ලෝ මේ දෙන දේ මොකක් හරි ගමන අරන් ගුලි කොල්ල තියා ගන්නවා. සමහරවිට ඩිනාර් භාගෙ වෙන්නත් පුළුවන්. මොකද එහෙමත් එකක් වුණා. ඩිනාර් 100ක් අරන් තිබුණා. පවුමක චේන් එකක් කියලා පවුම් මේ රෝල් කෝඩ් එක ඩිනාර් භාගෙ රෝල් කෝඩ් ඔය පාර තියෙන එකක් අරන් ගිහිල්ලා දීලා ඩිනාර් 100ක් අරන් ගෙන් තිබ්බා. මේ අපේ උන් මේ වංචාව කරන්නේ. කාටද කරන්නේ? අපේම මිනිස්සුන්ට. අපේම දුක් විඳින මොනවත්ම දෙයක් කරගන්න බැරි මිනිස්සුන් තමයි මේ බලු වැඩේ කරන්නේ. ඒ හින්දා ඔයාලට කියන්නේ රත්තරන් බඩු මොකා මොන විදිහෙන් ඔන්ලයින් පෙන්නුවත් මිලදී ගන්න එපා. අදාළ තැනට ගිහිල්ලා මිලදී ගැනීම කරන්න. ගණන් අඩු නම් එතනින් ගිහලා කතා කරලා කරන්න. බිල් වලින් පුදුම විදියට මම වංචා කරනවා. බිල් වලින් පුදුම විදියට වංචා කරනවා. කඩවල වලත් එහෙමයි. කඩවල ගිහිල්ලා බලන්න සමහරවිට ඒගොල්ලෝ කියන ගාන නෙමෙයි. ඉතා විශාල මුදල් ඔයාලගේ බිල් එකට ඇඩ් කරනවා. අර පැත්තෙන් මේ පැත්තට රවුම් කරලා. ඕගොල්ලන්ට ඒක තේරෙන්නේ නැහැ. බලන්න පොයින්ට් එකක් කීයද? පවුම නෙමෙයිනේ දාලා තියෙන්නේ. අද දවසේ පොයින්ට් එක වටිනාකම දාලා දෙයි. එතකොට ඒ වගේ 8ක් තමයි පවුමක් කියලා කියන්නේ. පොයින්ට් 8ක් පවුමක් වෙනවා. එතකොට ඒකට අදාළ වෙන මොකද දෙන්න තියෙන එකම මුදල? හැදුම් කුලී පමණමයි. ඒ නිසා හොඳට බලන්න. සමහරවිට ඔයගොල්ලෝ පෙන්නන්නේ 21. දෙන්නේ 18. පෙන්නන්නේ 22. දෙන්නේ 21. මේ වගේ වංචාවන් නිරන්තරයෙන් කරනවා මේ රත්තරන් බඩු කඩා සහ රත්තරන් බඩු මේ ඔන්ලයින් කරන උදවිය. හොඳයි. හැමෝම නෙමෙයි ඉන්නවා හැම වංචා කරන උදවිය. ඕගොල්ලන්ට අහු වෙන්නේ නැහැ. මොකද ඕගොල්ලෝ අරන් ගිහලා බර කිරන්නෙත් නැහැ, බලන්නෙත් නැහැ. ඕක අරන් ගිහලා කොහේ හරි මුල්ලක තියාගන්නවා, කරේ දා ගන්නවා. ඔච්චරයිනේ. ඕක මාට්ටු වෙන්නේ කොහෙන්ද? අය ඔය බඩු බාණ්ඩ ගින් දෙන්න ගියපු වෙලාවට. විශේෂයෙන් මේ රටවල ඉඳන් අරන් ගිහලා යන බඩු බාණ්ඩ සමහර ඒවා පෙන්වන්නේ නැහැ ලංකාවේ. උකස් කරන්න ගියාම පෙන්වන්නේ නැහැ. සමහරවල් ඔබට දීලා තියෙන්නේ වංචාවක්. තනිකරම වංචාවක්. ඒ හින්දා කල්පනාවෙන් මේ රටවල වල වංචා කරන්න බෑ. හැබැයි මේ පිටින් ඇවිල්ලා ඉන්න උදවිය මේ වගේ වංචා කරනවා. ඒවා අහුවෙන ප්‍රමාණය හරි අඩුයි. මොකද දැන් ඔයගොල්ලෝ ගෙවක් අතර වැඩ කරන කෙනෙක් නම් ඔයගොල්ලොන්ට නැවත ආව කිරන්නවත් බලන්නවත් තියන්නවත් යන්නේ නැහනේ. ඔයගොල්ලෝ කොහෙන්ද තියන්නේ අරන් ගිහලා? ලංකාවේ. බලන්නේ කොහෙන්ද? ලංකාවේ. එතකොට අස්සයා පැනලා ගිහින් ඉවරයි. ඒ හින්දා කියන්නේ බඩු මිලදී ගන්නවා නම් වගකිය යුතු ආයතනයකින් වගකිය යුතු තැනකින් පුළුවන් නම් ඔබට දැන් අපි කියමුකෝ ඔය යන එළිය පහන යන උදවිය නෙමෙයි ඔය වැඩේ කරගන්නේ. ගොඩාක් දුරට ඔය ගෙවලතු හිර වෙලා ඉන්න උදවිය. ඒගොල්ලෝ තමයි ගෙන්න ගන්න. එක එක්කනට කියලා. ඉතින් තේරුම් ගන්න එහෙම කරන්න එපා. ඔයගොල්ලෝගේ හාම්පුතලත් එක්ක ගිහිල්ලා මිලදී ගන්න. බැයි නම් නිකන් ඉන්න. විශ්වාස නම් කරන්න එපා. විශ්වාස නම් කරන්න එපා. තම දොයිතෝටවත් මේකේ සුදු වැඳගත්ත තමයි වැඩි හරියක් ඉන්නේ. සුදු වැඳගත්ත හොරු. ඒගොල්ලන්ට ඔයගොල්ලෝගේ දුක වේදනාව කඳු කොහෙත්ම අදාළ නැහැ. ඒගොල්ලොන්ගේ කල්ල මරේ විතර තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි? වෙන මොකුත් නැහැ. ඒගොල්ලෝගේ බඩ විතරක් එනවා නම් අපේ එකට හෙන ගැහවත් ඒගොල්ලන්ට අදාළ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා පරිස්සමෙන් මේ දෙකම ඔයගොල්ලන්ට ඇවිල්ලා කිව්වේ බඩු තියන උදවිය බඩු ගන්න උදවියටත් මෙන්න මේ වගේ වංචාවන් සිද්ධ වෙනවා කියන කාරණාව කියන්න ඕන නිසා. ඉතින් ගිහින් එන්නම්
ඔයාලා හැමෝටම සම්මා සම්බුත් සරණයි.